ආයුබෝවන් සියලු දෙනාට මං ඉන්නේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ. මහින්ද රාජපක්ෂ විද්‍යාලය කියවහම රටම දන්න ලෝකෙම දන්න ලංකාවේ වැඩිම ළමා පිරිසක් ඉගෙන ගන්න ලස්සන තැනක තියෙන ලස්සන පාසලක්. ඉතින් ලස්සන පාසලේ හෙට දිනේදී ඒ කියන්නේ මාර්තු මාසේ 11 වෙනිදා ලස්සන වැඩක් වෙන්න යන්නේ ගැඹීර වැඩක්. ඒ වැඩේට සියල්ල සංවිධානය වෙලා තියෙන වෙලාවෙදි තමයි ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධ සියලු තොරතුරු තතුවෙත්ති කතා කරන්න අපිත් එක්ක ඉන්නවා විද්‍යාලයේ විදුහල්පතිතුමා. විදුහල්පතිතුමනි ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මේ ලස්සන ලොකු වැඩක් කරන්නේ. අපිට මේ වැඩේ අද පෙර පුහුණුවක් එකක් දැක්කා. ඉතින් කොහොමද ඔබතුමාට ඒ ප්‍රමාණවත්ද නැත්නම් කොහොමද වැඩේ පිළිබඳව ඒ පෙර පුහුණුවත් එක්ක ඔබතුමාට තියෙන අදහස කොහොමද හෙට දිනේදී වැඩේ පිළිබඳව අපිට කියන්න තියෙන මොනවද? ඇත්තටම ජානක මාරි සතුටින් ඉන්නේ. මොකද වසර දෙවතාවකට සැරයක් තමයි අපි වසර දෙකකට පස්සේ තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වන්නේ. 2023 වර්ෂයේ අවසන් වශයෙන් අපි තරඟ පවත්වලා තිබුණා. මම මේ පාසලට ඇවිල්ලා කරන පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මා දැක්ක දරුවන්ගේ හැකියාව ඉතාම විශිෂ්ටයි. ඒ හැකියාව ප්‍රවර්ධනය වෙනුවෙන් ගුරු මණ්ඩලය දරන උත්සාහය එක බෙවින් අපි අගය කරන්න ඕන. රැයක් දවල්ක් නොබල මේ දින මාසික පමණ කාලයක් ගුරු මණ්ඩලය විශාල මහන්සියක් දරනවා උත්කර්ෂවත් අන්දමින් දරුවන්ගේ මේ උත්සවයේ කටයුතු නිම කරන්න. ඇත්තටම මම සතුටින් ඉන්නේ මේ කටයුතු සම්බන්ධයෙන් ගුරු මණ්ඩලයේ තියෙන එකමුතුකම සමගිය සහ දරුවන්ගේ තියෙන උනන්දුව පිළිබඳව විශාල සතුටකින් පසු වෙනවා. ඔව් විදුහල්පති බොහොමත්ම සතුටුයි අපිටත් දැක්කා ගුරුවරු විශේෂයෙන් අපේ මහා සංඝරත්නයේ බොහොමත්ම යොහුසුලුව මේ වෙලාවෙදිත් මේ අවු ඇසි පීඩාවල් නොතකා මේ වැඩ කටයුත්තට යෙදෙනවා. දරුවන්ට අපි ලොකු දේවල් සංවිධාන අපිට පසුබිමින් පේනවා ඉතා විශාල නිවාස සකස් කරගෙන තියෙනවා. මේවත් එක්ක දරුවන්ට ලැබෙන දේවල්, දරුවෝ ලබන අත්දැකීම් සහ දෙමව්පියන්ගේ සම්බන්ධතාවය ඒ වගේම දරුවන්ට මේකත් එක්ක ලැබෙන ආකල්පය මොන වගේද? ඔබතුමාට විදුහල්පතිවරයෙක් විදිහට මේ ළමයි ගොඩක් පාලනය කරන විදුහල්පතිවරයෙක් විදිහට මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම අගය කළ යුතු කාරණය තමයි අපේ විද්‍යාලයේ ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලාත් මේ වෙලාවේ නිවාසවල බාර ආචාර්යවරු හැටියට කටයුතු කරනවා. උන්වහන්සේලාගේ නායකත්වය අපේ ගුරුවරු දැඩි ලෙස උනන්දු කරන දෙයක් හැටියට මා දකිනවා. ඒ ඔබ ඇහුව දෙවෙනි කාරණේ මොකද්ද දැනෙන ආකල්පය කියන එක හුඟක් වෙලාවට සමාජයේ පවතිනක් තමයි එමාපු හිතන කාරණයක් තමයි මේ ක්‍රීඩා වගේ දේවල් විශේෂ බාහිර දේවල් දරුවන්ට ඕන නැහැ. අධ්‍යාපනය විතරක් ලැබුවම ඇති මේ දරුවෝ ටික පන්ති කාමරේ කොටු කරලා තියලා අකණ්ඩව උගන්වනවා නම් ඒක තමයි දෙමාපියෝ සහ සමාජයේ බලාපොරොත්තු වෙන කාරණේ. එකාතකට අපිට ඒකට දොස් කියන්න බෑ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඇතුලේ ඒදී තාම දැඩි තරඟකාරී තත්වයක් තුළ එහෙම දෙයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මා හිතන්නේ විශේෂ සමගාමී ක්‍රියාවලියක් හැටියට ක්‍රීඩාව දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක්. මම විශ්වාස කරන්නේ දරුවන්ගේ කායික පෞරුෂය විතරක් නෙමෙයි ආධ්‍යාත්මික පෞරුෂයත් ගොඩනගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සහ පාසලේ දියත් වෙන ක්‍රීඩා කටයුතු. විදුහල්පතිතුමනි නිස්කලංක පරිසරයක දරුවෝ ගොඩාක් ඉගෙන ගන්න ලස්සන පාසලක් මේක. මේක සමහර විට ලංකාවේ අනෙක් පාසල් විදියට බැලුවට පස්සේ ලොකු ආදර්ශයක් වෙන පාසලක්. ලොකු ගැඹීරත්වයක් තියෙන පාසලක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් හිතුවොත් ළමයි ප්‍රමාණයෙන් ගත්තොත් ඒක ලොකු අයියා වැඩි හිටියා. ඒ වගේ අපිට හැඟීමක් දැනෙනවා මේ පාසලට ආවට පස්සේ. ඉතින් ඒ ලොකු අයියාට නැත්තම් ලොකු හැඟීමක් තියෙන මේ පාසලට ලංකාවේ තියෙන අනිකුත් පාසල් වලට ආදර්ශයක් දෙන්න පුළුවන්. කුඩා පාසල් වලට හැදෙන විදිය කියන්න පුළුවන්. ඒක නිසා ලොකු දැක්මක්, ලොකු දර්ශනයක් තිබිලා තමයි මෙච්චර ළමයි ප්‍රමාණයක් අපිට මෙහෙවන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතන්නේ මේ ක්‍රීඩා උත්සවයේ, ක්‍රීඩා උළෙලෙත් එහෙම දර්ශනයක් දැක්මක් තියෙනවා. අපිට ඒ පිළිබඳව ලෝකෙට, විශ්වයට මේ රටෙන් එළියට යන මිනිස්සුන්ට, අපේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු දෙයක් මෙතන තියෙනවා. මොනවද අපිට කියන්න තියෙන අනාගත ලෝකයට දරුවෝ නිර්මාණය කරද්දී, දරුවෝ හදද්දී, ගොඩනගද්දී අපි අද කරන වැඩේ දරුවන්ට දැනෙන්නේ කොහොමද? ඒක කොහොමද දරුවෝ ඉස්සරහට අරගෙන යන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ පාසලක අරමුණ විය යුත්තේ දරුවන්ට සෑම විදිහකම ඉගෙනුම් අවස්ථා සම්පාදනය කරලා දෙනවා. එතෙන්දී ඉගෙන ගන්නා විෂය කාරණා වලට අමතරව ජීවිතයට වැදගත් වෙන අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන් ඉගෙනුම් අවස්ථා සම්පාදනය කරොත් ඒ ඉගෙනුම් අවස්ථාවල ප්‍රතිඵල දරුවන්ගේ ජීවිතවලට ලොකු ශක්තියක් වෙනවා. විශේෂයෙන් අපේ විද්‍යාලය ගත්තොත් විශ්වත් ලෝකයේ එක්කම ගනුදෙනු කරන්න පුළුවන් තරම් සම්බන්ධතාව පවත්වන භාෂා 7ක් විතර උගන්වන විද්‍යාලයක්. ඉතින් ඒ හැකියාව දරුවන්ට ලැබෙද්දී දරුවන්ගේ මේ ක්‍රීඩා කෞශල්‍ය තුලින් අපි ගොඩනගන්න ඕන අර මම මුලින් සඳහන් කරපු පෞරුෂ සංවර්ධනයට වැදගත් වෙන ඉගෙනුම් අවස්ථාවක් තුලින් ලබා දෙන ප්‍රතිඵලයන් දරුවන්ට දුන්නොත් දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද ක්‍රීඩාවේ තියෙන ඉගෙනුම් ඵලය කියලා. එතන ගොඩක් ඉගෙනුම් ඵල එකක් නෙමෙයි.
අපි වාක්‍යලාට කතා කරන්නේ දැනුම කුසලතා ආකල්ප ගැනනේ. නමුත් මෙතන ඇති කරන චිත්ත වේගික සමතුලිතභාවය මේක ගොඩාක් අයට නෑ ඉමෝෂනල් බැලන්ස් එකක් නැති නිසා තමයි ජානක දැන් හුඟක් සමාජ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. අපි ක්‍රීඩාව තුළ දරුවෝ තුළ ගොඩනගන්නේ ඒක ජය පරාජය විඳලා කණ්ඩායමක් හැටියට කටයුතු කරන්න. අනිත් අයට උදව් කරන්න. මේ මානවීය සම්බන්ධතා, සහකම්පනය, සහානුභූතිය වගේ දරුවෝ මනුෂ්‍යත්වයේ තුල පොහොසත් කරන්න මම හිතනවා මේක තමයි හොඳම අවස්ථාව. ඉතින් ඒක නිසා අපි අනිත් පාසල් වලට දෙන පණිවිඩයත් මේකයි. කොච්චර අභියෝග තිබුණත් වසරක් හැර වසරක්වත් ක්‍රීඩා පාසල් වල මේ වගේ උත්සව පවත්වන්න ඕන. ඒ විතරක් නෙමෙයි වාර්ෂිකව ක්‍රීඩා තුළ දරුවෝ පුරුදු පුහුණු කරන්න ඕන දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න. බොහොත් ස්තුතියි විදුහල්පතිතුමනි අපි ලස්සන වැඩක් බලා ගන්න හෙට දිනේදී ආරාධනා කරනවා හවස 1 වෙනකොට හැමෝම එක පොදියට එන්න මේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ඔබට ලස්සන වැඩක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ග්‍රීක කන්‍යාව ගත්තොත් එහෙම ඉතාමත්ම විශාල ප්‍රමාණයක්. ඒ වගේම 100කට වැඩි ග්‍රීක කන්‍යාවන් හරිම ලස්සනට මේ වැඩේ සංවිධානය වෙලා තිබුණා. ආකර්ෂණීය විදිහට දරුවන්ගේ හැම දෙයක්ම ආකර්ෂණීය වෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ. ඒ ලස්සන ආකර්ෂණය ඒ වගේම ගැඹීරත්වය මේ හැම එකක්ම එකතු කරගෙන හෙට දිනේදී ලස්සන උත්සවයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා නැවතත් එන්න. ලස්සන වැඩක් බලා ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, ලෝකෙට, රටට, විශ්වයට දරුවන් තනන හදන ගොඩනගන සුවිශේෂී ස්ථානයේ බවට පත් වෙලා තියෙන මේ වෙනකොට මහින්ද රාජපක්ෂ විද්‍යාලය. ඉතින් ඒකේ තියෙන සුවිශේෂී වැඩේ බලා ගන්න එන්න ආරාධනා කරනවා. ජය වේවා හැම දිනාටම.